අපි ආව මුතුකෙලියා වැව බලන්න. Hi, welcome back to Ananya Vlogs. ගමද මාත් එක්ක පුංචි නවසීලන්ති බලන්න. ඔන්ගෙන් තවත් කොට කාලෙකින් අලුත් vlog එකක් ගේන්න තමයි මම යන්නේ. ඇත්තටම මේ vlog එකේ ජූලයි month එකේ ඒ වුණාට මට edit කරගන්න බැරි වුණ නිසා මට vlog එක upload කරගන්න බැරි වුණා. බෙල්ලුත් යනවා අපිට. ඊට කලින් වාහනය ගන්න යනවා. ඉතින් ගිය මාස ටිකේ කරපු vlogs ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම මේ ඩිසෙම්බර් month එකේ ඔයාලට එන්න කලින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඔය අවිදන් ගියේ අපේ වෙහිකල් එක ගන්න තිබ්බ තැනට. අපි මුලින්ම බස් එකේ තමා කැන්ඩි වල ඉඳන් අම්පිටි රෝඩ් එකේ තමයි අපි ගියේ. ඊට පස්සේ මගකින් බැස්ස මම අතරේ ප්ලේස් එක මට මතක නැහැ. ඊට පස්සේ අපි ආලුවෙක් ගෙදර ගිහලා එතනින් අපේ වෙහිකල් එක ගත්තේ. අපි දැන් සින්දු කියාගෙන අපි යන ප්ලේස් එකට යන්න තමයි යන්නේ. ඉතින් බලන්නකෝ අපි මේ යන පාරේ අවුට් එක පටපිචාව ඇත්තටම මාරම ලස්සන වීව් එකක් තිබ්බේ ග්‍රීනරි විදිහට. ඒ අනික යන්න ඒ මේ අපි යන ප්ලේස් එකට යන්න ඒ පැත්ත චුට්ටක් සීතල වැඩි. ඉතින් අපි සින්දු කියාගෙන ඒ ෆීල් එකත් විඳින ගමන් අපි මේ පාරේ මේ යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම මට හරියටම ඔයාලට රූට් එක කියන්න මතක නැහැ. ඉතින් කොහොම හරි අපි අම්පිටි සයිඩ් එකෙන් තමයි යන්න තියෙන්නේ. ඔයාලට බෙල්වුඩ් view point කියලා සර්ච් කරොත් ඔයාලට ඒ රූට් එක බලාගෙන ඔයාලට මෙතෙන් යන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම ආවේ මෙන්න මේ ප්ලේස් එකට. ඒ කියන්නේ බෙල්වුඩ් වලට කිට්ටුවෙන්ම තමයි මෙතන මේ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් අපේ යාළුවා මෙතනත් එක්කන් ආවා. මෙතන කියන නමක් තිබ්බා. මට අතර මේක මතක නැහැ. හැබැයි ඔයාලට බෙල්වුඩ් වලට යද්දි ඒ අතරතුර මෙන්න මේ view point එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. Second view point ඉතින් අපි ආවා ඒ ලස්සන view එකට. ඇත්තටම එතනට ගියාම මාරම ෆීලින් එකක් දැනෙන්නේ. ඔන්න අපි දැන් එතන පල්ලෙහා තියෙන ඒ ගඟ ගාවේ ඉඳන් අපි උඩට නගිනවා view point එක බලන්න යන්න. Hi නමයි. යාව. Hi. තමයි හායි කියන්නකෝ. වා. අපි මොන ටයිම් එකට ආවේ? ඉතින් ඇත්තටම එතන උඩට නගින්න වටපිටාව මාරම ලස්සනට පේනවා. ඒක ඇත්තටම මම වචනින් කියලා බෑ. ඔයාලා ගිහින් තමයි එතන විඳින්න ඕනේ. අපි ඇත්තටම එතනට ගියේ මං හිතන්නේ හවස 2ට 3ට වගේ. ඉතින් ඒ ටයිම් එකට ඇත්තටම මාරම සීතලයි එහෙ. මං ගොඩක් vlogs වල දැක්කා මේ බෙල්වුඩ් view point එකට ගොඩක් අය යන්නේ උදේ. මොකද මං හිතන්නේ සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් ඇති. ඒ වුණාට ඇත්තටම අපි මේක සඩන්ලි ප්ලෑන් කරපු නිසා අපිට යන්න උනේ දවල් වරුවේ.
ඉතින් කොහොමත් මේක පැයකමාරක වගේ ගමනක් කැන්ඩි ටවුන් එකේ ඉඳන්. ඔයාලට බස් එකේ ඇවිල්ලත් එන්න ක්‍රමයක් තියෙනවා. ඔයාලට සමහර බ්ලොග්ස් වලින් ඒකත් බලා ගන්න පුළුවන්. හැබැයි ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ වෙහිකල් එක්කම එන්න කියලා. මොකද නැත්තම් ඔයාලට ගොඩක් ඇවිදින්න තියෙනවා මෙතන. ඔන්න ඉතින් අපි ඒ view point එකට ආවා. ඇත්තටම මාරම ලස්සනයි එතන. මම හිතන්නේ එතන 360 view point එකක් තමයි තියෙන්නේ. ඒ ටයිම් එකත් මං හිතනවා ගොඩක් අය උදේ ගියාට අපි ඒ ගිය ටයිම් එකත් ඇත්තටම මාර ෂෝක්. ඒ ටයිම් එකට තියෙන හුළඟේ සද්දය ඔයාලට මේ වීඩියෝ එකෙන් ඇහෙනවත් ඇති. ඒ වගේම එතන view එක ඇත්තටම වචනින් කියන්න බැරි තරම් ලස්සනයි. ඒ ෆීලිං එක ඇත්තටම මාරයි. ඉතින් ඔන්න ඔය විදිහට සින්දු කී ඉඳලා මේ වගේ පිස්සුවරත් අපි කට්ටි කරා. මේ ඇවිල්ලා ශාරුක් ખાන් ඇක්ෂන් එක දාන්න හදනවා. ඉතින් මේ ඇවිල්ලා ටේක් 1. ඔන්න ඔය ටේක් 2. ඇත්තටම ඉතින් එදා ඒ කට්ටිය ඔක්කොම කොළඹ ඉඳන් තමයි ආවේ. එයාලට පොඩ්ඩක් මේ රවුමක් ගහන්න ඕනි කියලා. මෙහෙත් තව නෝර මල්ලි කෙනෙකුත් ඉන්න. එයා තමයි ඔතන ඔය ප්ලේස් එකට යන්න කියලා සජෙස්ට් කරේ. ඉතින් මාත් ඔතෙන්ට යන්න ආසාවෙන් හිටමු නිසා ඒගොල්ලන් එක්ක ගියා. ඉතින් මානේ උඩ ඉඳන් බලද්දී අර අතන ගඟ පේන විදිය ඒ view point එක ඇත්තටම මාරම ලස්සනයි. ඒ වෙලාවට හැබැයි සුළඟ මාර විදියට සැරයි. වයිබ් එක ඇත්තටම මාරු. ඔබතරුවක් වෙලා රහසේ පියපන්න කාටත් හොරා මං ඉන්නවා ඇත්තට වෙලා උඩ එක්ක හඬවා උඩ වීව් එක බලලා එතන අපි සින්දු කියලා නටලා ටික්ටොක්ස් කරලා අපි පල්ලහැට බහින්නා. මොකද අපි 6 විතර වෙද්දී කැන්ඩි වලට යන්නත් ඕනේ. ඊට පස්සේ අපි ඉතින් ආයෙත් සින්දුවක් කියාගෙන මේ මතකයන් ඉතිරි කරලා අපි හැමෝම පහලට බැස්සා. ඒ ටයිම් එකත් ඔයාලට පේනවනේ කට්ටිය අපි හිතන්නේ පහලට බැස්ස අපි හවස 4ට විතර ඇති. ඒ ටයිම් එකටත් මිනිස්සු ගොඩක් එනවා මේ වීඩියෝ එක බලන්න. ඔය පේන්නේ කොතන ගියත් වීඩියෝස් නම් මම. Hi babies. කොහොමද? හොඳයිද? අද කොහෙද ආවේ? අද අපි ආව මුතුගෙලියා වැව බලන්න. මුතුගෙලියා කියලා මුතුගෙලියා වැව මේ. මුතුගෙලියා තමයි. එහෙම? ගෙලියා වැව කියලා කියන්නේ. බෙල්හුඩ් ගිහාම කවුරුත් යන තැනක් තමා ෆයිනස් කැලේට.
ඉතින් අපි දැන් යනවා ෆයිනස් කැලේ බලන්න. ඇත්තටම ඒ ටයිම් වල චුට්ටක් මට නම් බය හිතුණා යස්සට යද්දී. අපි ගොඩක් දුර ගියේ නෑ. අපි සාමාන්‍යයෙන් කිලෝමීටර් එකක් වගේ අතුරට වගේ ඇවිදන් ආවා. ඊට පස්සේ ආපහු අපිට යන්නත් තියෙන නිසා අපි ආපහු අතුරට නොයා ආපහු හැරිලා අපි ආපහු එන්න පටන් ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමා අපේ බෙල්වුඩ් ට්‍රිප් එක ඉවර වුණේ. අපි ඉතින් හවස 6ට විතර අපි කැන්ඩි වලට ගියා. මගේ යාළුවෝ ටිකත් එයාලා අර මල්ලිගේ ගෙදර නවතිනවා කියලා කිව්වා. ස්මායි අර නංගි අපි අපේ ගෙවල් වලට යන්න පිටත් වුණා. ඉතින් මං හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරන්න ඇති කියලා. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. See you on next video. Bye bye.